මේ වෙනකොට ලංකාවේ කාලගුණයේ සාමාන්‍යයෙන් වැහි බර කාලගුණයක් මොකක්ද ඔයාලගේ කුඹුරේ එන්න පුළුවන් ඊළඟ ගැටලුව. ගොබේ මිය යාමක් එහෙම නැත්නම් මෑරිලා යන එකක් දකින්න ලැබෙනවා. මතක් කරලා බලන්න මෙන්න මේ වගේ ගොයම් පඳුරු මැරෙන එකක් ඔයාලගේ කුඹුරේ දැක්කද? ඇයි මෙහෙම වෙන්නේ? මේක පාලනය කරගන්න කියලා හිතලා නොයෙකුත් පලිබෝධනාශක වර්ග ඔයාලගේ කුඹුරට යොදලා ඇති. හැබැයි මේක පාලනය වුණාද? එහෙම නැතු ඔයාලා නියරේ ඉඳලා එහෙම නැත්නම් පාරේ ඉඳලා කුඹුර දිහා බැලුවා කියලා මේක මුල් අවස්ථාවේ අඳුර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මාස 3මාරක ගොයමක් නම් පළවෙනි මාස 1මාර ඇතුලේ නම් ඔයාලා ගත කරන්නේ. මෙන්න මේ හානිය ඔයාලගේ කුඹුරේ ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඔයාලා මේ දකින්න සලබය අපේ ගොයමට කිසිම ආකාරයේ හානියක් කරන්නේ නැහැ. SL කෘෂි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමෝම අද සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි මේ වෙනකොට ලංකාවේ කාලගුණයේ සාමාන්‍යයෙන් වැහි බර කාලගුණයක් ලංකාවේ සෑම ප්‍රදේශයකම අපිට දකින්න ලැබෙනවා. මෙන්න මේ කාලගුණ තත්ත්වයත් එක්ක ඔයාලගේ ගොයමේ මේ වෙනකොට කොළ සුදු වෙන තත්ත්වය එහෙම නැත්නම් අලුපණු රෝගී ඔයාලා අත්දකින්නවා ඇති. ඉතින් ඒ ගැන අපි මීට කලින් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට මේ තිරේ දකින link එකෙන් ඒ වීඩියෝ එක නැරඹීමේ හැකියාව තියෙනවා. හැබැයි අද කියන්නේ ඒ ගැන නෙවෙයි. ඉතින් මෙන්න මේ කියන தත්ත්වය. ඒ කියන්නේ අලුපණු රෝගයෙන් පස්සේ මොකක්ද ඔයාලගේ කුඹුරේ එන්න පුළුවන් ඊළඟ ගැටලුව? ඔයාලට මොකද හිතෙන්නේ? ඔව්. ඔයාලා මතක් කරලා බලන්න ඔයාලගේ පහුගිය කන්නේ එහෙම නැත්නම් මේ වෙනකොට ඔයාලගේ අලුපණු රෝගී ඉවර වෙලා වගව තවත් ඉස්සරහට ගිහිල්ලා නම් ඒ කියන්නේ සති 4-5 වගේ කාලේ ගත වෙනවා නම් මොකක්ද ඔයාලගේ ගොයමේ දකින්න තියෙන මීළඟ පලිබෝධ හානිය කියලා. මතක් කරලා බලන්න. ඔයාලට මතක ඇති පහුගිය කන්නේත් ඔයාලගේ මේ අලුපණු රෝගීට පස්සේ ඔයාලගේ කුඹුරේ තියෙන ගොයම් ගස්වල සාමාන්‍යයෙන් ගොයම් පඳුරේ එක පැලයක් එහෙම නැත්නම් පැලයක් දෙකක් මෙන්න මේ විදිහට කහ පාට ගහිලා ඒ කියන්නේ ගොබය කහ පාට වෙලා ඒ ගොබේ මිය යාමක් එහෙම නැත්නම් මැරිලා යන එකක් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මැරෙන ගොබය තියෙන ගොයම් පඳුරේ එතනින් එහාට වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක ගොයම් රිකිල්ල එහෙම නැත්නම් ගොයමේ දැල්ලා තමයි මේ විදිහට මැරිලා යන්නේ. ඉතින් මෙන්න මේක වගේම මතක් කරලා බලන්න මෙන්න මේ වගේ ගොයම් පඳුරු මැරෙන එකක් ඔයාලගේ කුඹුරේ දැක්කද? දැක්කේ නැත්නම් දැම්ම කුඹුරට යන්න ගිහිල්ලා බලන්න ඔයාලගේ කුඹුරේ මේ ඔයාලා දකිනා වගේ තත්ත්වයක් මේ වෙලාව වෙනකොට පේන්න තියනවාද කියලා. ඇයි මෙහෙම වෙන්නේ? සමහරක් විට මේ වෙනකොට ඔයාලගේ කුඹුරේ මේ තත්ත්වය තියෙනවා නම් ඔයාලා මේ වෙනකොටත් මේක පාලනය කරගන්න කියලා හිතලා නොයෙකුත් පලිබෝධනාශක වර්ග ඔයාලගේ කුඹුරට යොදලා ඇති. හැබැයි මේක පාලනය වුණාද? ඔයාලට මොකද හිතෙන්නේ? එහෙම බෙහෙත් ගහලත් පාලනය වුණේ නැත්නම් මොකක්ද ඇත්තටම අපි මේකට කරන්න ඕන? ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් ගැන ඔයාලත් එක්ක අද වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහාට තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට අපි කලින් සඳහන් කළා වගේම මේ වෙනකොට ඔයාලගේ ගොයම් පඳුරු මැරෙනවා නම් ඒ කියන්නේ කහ පාට ගහලා ගොයමේ රිකිල්ල එහෙම නැත්නම් ගොයමේ අග්‍රස්ත අංකුරේ එහෙම නැත්නම් දාල්ල මේ විදිහට මැරිලා යනවා නම් මෙන්න මේ කියන தත්ත්වය ඔයාලගේ කුඹුරෙත් මේ අවස්ථාවේ තියෙනවා. මේක හැබැයි ඔයාලා දුරින් ඉඳලා බැලුවට ඔයාලට අඳුර ගන්න අමාරුයි. ඔයාලට මේකත් අපි කලින් සඳහන් කළා වගේම ඔයාලගේ කුඹුරට බැහැලා ගොයමේ මට්ටමට පහත් වෙලා නිරීක්ෂණය කරොත් එහෙම නැත්නම් බැලුවොත් තමයි ඔයාලට මේක අඳුර ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙම නැතු ඔයාලා නියරේ ඉඳලා එහෙම නැත්නම් පාරේ ඉඳලා කුඹුර දිහා බැලුවා කියලා මේක මුල් අවස්ථාවේ අඳුර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔව් බලමු කොහොමද මේක අඳුරගන්නේ කියලා. ඉතින් මේක අඳුරගන්න කලින් මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේක තමයි කහ පුරුප්පණුවගේ හානිය. මොකක්ද මේ කහ පුරුප්පණුව කියන්නේ? ඔව්. ඔයාලා මේ දකිනා වගේ සලබේක් තමයි ඔයාලගේ මෙන්න මේ හානියට මූලික වෙන සතා වෙන්නේ. මේ සලබය තමයි ඔයාලට ගොඩක් වෙලාවට පියවියෙන් නිරීක්ෂණය කරගන්න පහසු වෙන්නේ. හැබැයි අනිත් සතු
හැබැයි මේ සතාගේ ජීවන චක්‍රයේ ඉතුරු අවස්ථාවත් අපිට පියවැහින් නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට ටිකක් ඔයාලා විමසිල්ලෙන් ගොයම පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කහපුරුප්පනම විද්‍යාත්මකව හඳුන්වනවා සර්පොවිගා ඉන්සටිවුලාස් කියලා. මේ වෙනකොට ඔයාලගේ ගොයම වර්ධක අවස්ථාවේ. ඒ කියන්නේ මාස 3මාරක ගොයමක් නම් පළවෙනි මාස 1මාර ඇතුලේ නම් ඔයාලා ගත කරන්නේ. එහෙමත් නැත්නම් මේක කාල සීමාව පහු කරලා ඔයාලගේම ප්‍රජනක අවස්ථාවට එළඹිලා නම්. ඒ කියන්නේ පළවෙනි මාස 1මාර ගත කරලා දෙවනි මාස 1 කාලේ එළඹිලා නම් තියෙන්නේ. මෙන්න මේ හානිය ඔයාලගේ කුඹුරේ ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද මේ පවතින කාල ගුණය මේ தත්ත්වය වැඩි කරන්න හේතු වෙනවා. ඒ හින්දා මේ ගැන හරියටම දැනගන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැබැයි ඔයාලා මේ දකින්න සලබය අපේ ගොයමට කිසිම ආකාරයේ හානියක් කරන්නේ නැහැ. මොකද්ද ඒ කතාව? ඔව්. අපේ ශේෂ්ත්‍රයේ දකින්න ඉන්න සුහුඹුල් සත්තු ගොඩක් වෙලාවට අපේ ගොයමට හානි කරන සත්තු නෙමෙයි. මෙයාලගේ ජීවන චක්‍රයේ වෙන යම් අවස්ථාවන් තමයි අපේ වගාවට හානි කරන්න පෙළඹෙන්නේ. ඉතින් මෙන්න මේ සලඹය දකින්නවා කියන්නේ ඔයාලගේ කුඹුරේ මේ හානිය මේ වෙනකොට ආරම්භ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ තවත් සතියක දෙකක කාලයක් ඇතුළත ඔයාලට දැන් අපි කිව්ව කාරණේ කියන්නේ ගොයම් පඳුරු අතරින් පතර මැරෙනවා දැක ගැනීමේ හැකියාව ලැබෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ සුහුඹුල් සත්තු ඒ කියන්නේ මේ වගේ ලොකු පියාඹන සලබයෝ කරන්නේ මෙයාලගේ ගැහණු සතා ඇවිල්ලා ගොයම් පත්‍රේ කෙලවරකට වෙන්න පත්‍ර මත බිත්තර දැමීම සිද්ධ කරනවා. මේ බිත්තර දාලා මේවා එයාලගේ ඇඟෙන් නිපද වෙන කෙඳි වගේ ව්‍යුහයක් පාවිච්චි කරලා මේ බිත්තර ආවරණය කිරීමක් සිද්ධ කරනවා. හොඳින් පරීක්ෂා කරොත් ඔයාලට ගොයම් පත්‍රවල මෙන්න මේ වගේ බිත්තර කැදලි තියෙනවා බලා ගන්න හැකියාව තියෙනවා. මේ විදිහට මේ දාන බිත්තර සාමාන්‍යයෙන් දවස් 5-9ක් අතර කාලයක් ගත වෙලා බිත්තර පිපිරීමට ලක් වෙනවා. මේ විදිහට පුපුරලා මෙන්න මේ වගේ කීටය එහෙම නැත්නම් ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් පණුව එළියට එනවා. ඉතින් මෙන්න මේ පණුව තමයි අපේ වී වගාවට හානි කර වෙන්නේ. ඒ කියන්නේ මෙයා මේ පත්‍ර තලයේ දිගේ ගොයම් ගහේ කඳට ඇතුල් වීම සිද්ධ වෙනවා. මේ විදිහට කඳට ඇතුල් වෙලා කඳේ අභ්‍යන්තර පටකේ කියන්නේ කඳ ඇතුලේ කොටස් මෙයාලා කන්න පටන් ගන්නවා. මේ විදිහට කන එකේ ප්‍රතිඵලයක් විදිහට මුලෙන් උරා ගන්න පෝෂක හා ජලය. එහෙම නැත්නම් පෝරාගේම ජලය ගහේ ඉහළ කොටස් වලට ගෙන යන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. මොකද දැන් මේ වෙනකොට ගහේ උඩ සහ යට අතරේ ඇතුලෙන් කොටසක් මේ කීටය එහෙම නැත්නම් පණුව ආහාරයට අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේක හින්දා තමයි සාමාන්‍යයෙන් මෙයාලා මේ විදිහට ආහාරයට අරගෙන සතියක් වගේ යනකොට ඔයාලට බලා ගන්න හැකියාව තියෙන්නේ. මෙන්න මේ ගොයම් පඳුර දැල්ල කහ පාට ගිහිලා දුඹුරු පාට වෙලා වේලිලා යනවා. මෙන්න මේක තමයි අපි වර්ධක අවස්ථාවේදී මල හදවත කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දේ සිද්ධ වුණාට පස්සේ මෙතනින් එහාට ඒ ගොයම් පඳුරේ ඒ ගොයම් රිකිල්ලේ වර්ධනයක් අපිට බලා ගන්න හැකියාවක් නැහැ. මොකද ඒ ගොයම් පැලේ මිය යාමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් සඳහන් කරා මේක ප්‍රජනක අවස්ථාවේදීත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඔව්. ඔයාලගේ ගොයම මේ අවස්ථාවේ හීම් බණ්ඩි අවස්ථාවේ නම් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රජනක අවස්ථාවේ. මෙන්න මේ අවස්ථාවේ තියෙන ගොයමක නම් ඔයාලා මේ සලබයෝ දකින්න. ඔයාලට තවත් සති 2-3ක් ගත වෙනකොට ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඔයාලගේ ගොයමේ සුදු කරල් පීදෙනවා. මොකද මේ කරල් හොඳින් නිරීක්ෂණය වෙනවා. අනිත් ගොයම් කරල් පහළට නැවුනට එහෙම නැත්නම් කිරට නැවුනට මේ කරල් උඩ බලාගෙන තමයි තියෙන්නේ. ටික දවසක් ගියාට පස්සේ තමයි මේ කරල සුදු පාටට ඔයාලට දකින්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාලා වීවගාන නිරත වෙලා ඉන්න හැමෝම දන්නා මේ සුදු කරල් කියන්නේ මේවා කරලේ හැම හැටයක්ම බොල් වෙලා තියෙනවා. මොකද මේක සිද්ධ වෙන්නේ මෙයාලා අර විදියටම කඳ ඇතුලේ පටක කොටස් ආහාරයට ගන්නවා. ඉතින් මේ ප්‍රජනක අවස්ථාවේදී ගොයම් මල ගහ ඇතුලේ සලකුණු වෙලා තියෙන්නේ. හැබැයි මෙයාලා කඳ පාමුල කොටස් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් මෙන්න මේ හින්දා ගොයම් මලට අවශ්‍ය පෝෂණය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ හින්දා ගොයම් මල ගොයම් ගහෙන් එළියට විවෘත වීම සිද්ධ වුණාට මේක පරාගණය වෙන්න අවශ්‍ය කරන මල් විවෘත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක එතනින් එහාට වර්ධනයක් වෙලා නැහැ. ඒ හින්දා තමයි අපිට සුදු කරලක් බලා ගන්න හැකියාව තියෙන්නේ. දැන් මං හිතනවා ඔයාලගේ කුඹුරේ මේ වගේ දුඹුරු පාට ගැහිච්ච ගොයම් රිකිලි ඒ වගේම
සුදු කරල් ඇති වෙන්නේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් වෙන්න ඇති. හොඳයි. මේ දේ දැනගත්තට වැඩක් නැහැ. කොහොමද මේක පාලනය කරගන්නේ කියලා කතා කරේ නැත්තම්. එහෙනම් බලමු කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. පාලනය කරගන්න කලින් අපි මෙයාලගේ ජීවන චක්‍රය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා ඉමු. මෙන්න මේ විදිහට කඳ ඇතුලේ මේ කීටයෝ සාමාන්‍යයෙන් දවස් 20ක් 30ක් අතර කාලයක් ගත කරනවා. මේ දවස් 20ක් 30ක් ගත කරලා එයාලා පිලා අවස්ථාවත් මේ කඳ ඇතුලෙම කෝෂගත වෙනවා. ඉතින් මේ විදිහට කෝෂය හදාගෙන මෙයාලා කඳ ඇතුලේ තවත් සතියක විතර කාලයක් ජීවත් වෙලා එතනින් පස්සේ මෙයාලා සූඹුල් සතෙක් විදිහට බාහිර පරිසරයට නිදහස් වීම එහෙම නැත්නම් පිටත් වෙලා යන එක සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක ඔයාලට අඳුර ගන්න හැකියාව තියෙනවා. ඔයාලා මේ වගේ ගොයම් පැල එහෙම නැත්නම් ගොයම් ගස් මේ වෙනකොට ඔයාලගේ කුඹුරේ තියෙනවා නම් ඔයාලා ඒ වගේ ගොයම් ගහක් ගලවලා අරගන්න. අරගෙන ගොයම් ගහ හොඳට හොදන්න. හොදලා බලන්න. එතකොට ගොයම් ගහේ පාමුලට ආසන්නින් ඔයාලට පුළුවන් සිදුරක් බලා ගන්න. ඉතින් මෙන්න මේ සිදුරක් ඔයාලට මේ අවස්ථාවේ පේනවා කියන්නේ මේ ගහ ඇතුලේ හිටපු මේ සලබයා ඉවත් වෙලා ගිහිල්ලා. ඉතින් මේ වගේ ගහක රිකිල්ලෙන් අල්ලලා ඇද්දම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ලේසියෙන්ම ගැලවිලා එනවා. ඉතින් එහෙනම් අන්න ඔයාලගේ කුඹුරේ මේ වෙනකොට පුරුප්පණු හානිය ආරම්භ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට එළියට එන වැඩුණු සුහුඹුල් සතෙක් මිලිමීටර් 20ක් මිලිමීටර් 30ක් විතර දිගකින් යුක්ත වෙනවා. මෙයාලා කොහොමද අඳුරගන්නේ? ඔයාලා දැන් දකිනා වගේ මෙයාලගේ පිහාටු වල නැත්නම් පියාපත් වල පහළ කෙරවරේ කළු පාට තිතක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආවේනික ලක්ෂණයෙන් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ කුඹුරේ පුරුප්පණුව හානිය එහෙම නැත්නම් පුරුප්පණුවගේ සලබය ඉන්නවද නැද්ද කියන එක තීරණය කරගැනීමේ හැකියාව තියෙනවා. කොහොමද එහෙනම් මෙයාලා පාලනය කරගන්නේ? පළවෙනිම දේ තමයි මෙයාලගේ පිලා අවස්ථාව ගොඩක් වෙලාවට ඉපනැල්ලේ ගත කරන්න ඉඩකඩ තියෙනවා. ඒ හින්දා ඔයාලා ආස්සන්න නෙළුවට පස්සේ පුළුවන් නම් පස සීසෑම කරන්න. එහෙම නැත්නම් පළවෙනි හීය හාලා තියන්න. අන්න ඒ වගින් අපිට හැකියාව තියෙනවා මෙන්න මේ සලබයාගේ පිලා අවස්ථාව විනාශ කරගන්න. ඒ වගිනුත් අපිට හානිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හානිය ආරම්භ වෙලා නම් තියෙන්නේ. එහෙනම් ඔයාලට පුළුවන්කම තියෙනවා ජලය බැඳලා සාමාන්‍යයෙන් කඳ මට්ටම යට වෙන විදියට රඳව ගත්තොත් මේ කඳ ඇතුලේ ඉන්න කීටයෝ මරා ගන්න. හැබැයි ඒ දේ සිද්ධ කරා කියලා ඔයාලගේ ඒ මැරුණු රිකිලි නැවත වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතනින් එහාට ගහණය පාලනය කර ගැනීමක් තමයි අපිට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා හැමෝම දන්නවා මේ ගොඩක් අපිට හානිකර සත්තු වගේම හිතකර සත්තු පරිසරයේ වැඩි වශයෙන් අපිට දකින්න හම්බෙන්නේ හැන්දෑ කාලේ සහ උදේ කාලේ. ඉතින් අපිට හවස් වරුවේ සාමාන්‍යයෙන් ඇඳිරි වැටිගෙන එන වෙලාවේ ඔයාලගේ ක්ෂේත්‍රයේ ආසන්න එහෙම නැත්නම් කුඹුර කිට්ටුවෙන් ගිනි මැලයක් ගහන්න පුළුවන් නම් එහෙම නැත්නම් ආලෝක උගුලක් නිර්මාණය කරගන්න පුළුවන් නම් අන්න ඒ වගේ මේ සලබය සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ ගොයමේ බිත්තර කැදලි පිහිටුවන එක අඩු කරගන්න පුළුවන්. එහෙම කරලත් අපිට මේ හානිය පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට පෙරමෝන උගුල් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් පෙරමෝන උගුල් භාවිතා කළත් ඔයාලට මේ සලබය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ ගොවි මහත්තුරු ගොඩක් වෙලාවට මේ දේවල් වලට කලින් මුලින්ම කරන්න පටන් ගන්නෙ රසායනික පලිබෝධ පාලනය. ඉතින් රසායනික පලිබෝධ පාලනය කරන්න නම් මෙන්න මේ දේ ගැන සැලකිලිමත් වෙන්නම වෙනවා. ඔයාලගේ කුඹුර මේ අවස්ථාවේ වර්ධක අවධිය නම් ඒ කියන්නේ මාස 3මාර වී ප්‍රභේදයක් නම් පළවෙනි මාස 1මාරක කාලේ නම් ඔයාලා ගත කරන්න. එහෙනම් ඔයාලගේ කුඹුරේ මෙන්න මේ මල හදවත ඒ කියන්නේ ගොයම් ගහේ රිකිල්ල එහෙම නැත්නම් අග්‍රස්තය කහ දුඹුරු පාට වෙලා මැරිලා ගිහිල්ලා නම් මෙන්න මේ වගේ ගොයම් පැල එහෙම නැත්නම් මල හදවත තත්ත්වය ඔයාගේ ශේෂයෙන් 10%කටත් වඩා වැඩි නම් විතරක් ඔයාලට සංස්ථානික පලිබෝධ නාශකයක්. ඒ කියන්නේ ගහේ මුලින් උරාගෙන ගහ දිගේ ගමන් කරන පලිබෝධ නාශකයක් භාවිතා කරලා මේ පලිබෝධකයා පාලනය කරගන්න පුළුවන්. හැබැයි 10%ට වඩා අඩු නම්. ඒ කියන්නේ ඔයාලගේ කුඹුර අපි හිතමු කුරුණි 10ක් එහෙම නැත්නම් පර්චස් 100ක් කියලා. ඉතින් මේ පර්චස් 100න් ඔයාලගේ ශේෂ්ත්‍රය පරීක්ෂා කරාට පස්සේ එහෙම නැත්නම් ඔයාලා දල වශයෙන් බැලුවට පස්සේ මේ මල හදවත තත්ත්වය කියන්නේ කහ දුඹුරු පාට ගැහිච්ච ගොයම් රිකිලි පර්චස් 10ක ප්‍රමාණයවත් නැත්තම් අන්න ඒ වගේ ශේෂ්ත්‍රයක් සඳහා පලිබෝධ නාශක යෙදීම
ඵලදායී වෙන්නේ නැහැ. මොකද ඔයාලා මේ වියදම් කරන මුදලෙන් ඔයාලට සැලකිය යුතු ලාභයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රමාණය ඉක්මවලා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා පලිබෝධනාශකයට යොමු වෙන සිද්ධ වෙනවම තමයි. හැබැයි ප්‍රජනක අවස්ථාවේ කියන්නේ මාස 3මාරේ විප්‍රභේදයන් නම් මාස 2මාරකට ආසන්න කාලයක නම් ඔයාලා ඉන්නේ. එහෙමනම් මේ 110ක සීමාව වෙනකන් සුදු කරල් ඇති වෙනකන් බලන් ඉන්න එපා. ඔයාලගේ ශේෂ්ඨයෙන් 105ක ප්‍රමාණී සුදු කරල් නිරීක්ෂණය වෙනවා නම් එහෙම නැත්නම් දකින්න හම්බ වෙනවා නම් අනිවාර්යයෙන්ම සංස්ථානික පලිබෝධනාශකයට යන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔයාලගේ ආස්සයන්ට සැලකිය යුතු බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. තාමත් මං හිතනවා මේ 105 සහ 110 වෙන් කරගන්න විදිය ඔයාලට පැහැදිලි නැතුව ඇති. ඉතින් ඒකින්ද ඔයාලගේ ප්‍රදේශයේ ඉන්නවා කෘෂිකර්ම ප්‍රදේශයක නිලධාරියෙක්. මෙන්න මේ නිලධාරිය හමු වෙලා ඔයාලට හැකියාව තියෙනවා ඔයාලට මේ කියන දේ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ හානිය දැක්ක මුල් අවස්ථාවේ ඔයාලා මේ දකින්න පලිබෝධනාශක යෙදීම කිසිසේත් සිද්ධ කරන්න එපා. මේ පලිබෝධනාශකයක් යොදන්න කලින් පුළුවන් තරම් වෙනත් පාලන ක්‍රම අනුගමනය කරන්න. ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි මේ වෙන පාලන ක්‍රම අනුගමනය කරලා රසායනික පලිබෝධනාශක භාවිතා කරන්න කියන්නේ. එහෙම කියන්නේ මේක පාරිසර පද්ධතියක්. ඉතින් මේ පාරිසර පද්ධතිය සාමාන්‍ය විදිහට තුලණය වෙලා තියෙනවා. හැබැයි අපි එකවර රසායනික පලිබෝධනාශකයකට යොමු වුණොත් මේ තුලිතතාව බිඳ වැටීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ බිඳ වැටීමෙන් හින්දා ඔයාලා නොහිතන කරදර රාශියකට ඔයාලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි නිතරම අපි කියන්නේ ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම ප්‍රදේශයේ නිලධාරිය හමු වෙලා ඒ සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිලි කරගන්න කියලා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ගැටලු අපේ WhatsApp අංකයට යොමු කරන්න. ඉතින් WhatsApp අංකය අපි වීඩියෝ එක අවසානයේ සඳහන් කරන්න. ඔයාලගේ ගැටලුව යොමු කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ ශේෂ්ත්‍රයට අදාළ ගැටලුව සහිත ඡායාරූපයක් හෝ කිහිපයක් මේ WhatsApp අංකයට යොමු කරලා ඔයාලගේ ගැටලුව යොමු කරන්න. එතකොට අපිට හැකියාව තියෙනවා ඔයාලගේ ගැටලුවට සැලකිය යුතු පිළිතුරක් ලබා දෙන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාලගේ කුඹුරේ මේ වෙනකොට මල හදවත එහෙම නැත්නම් ගොයම් කොලේ කහ දුඹුරු පාටලා වේල්ලා යන එක වළක්ව ගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා. එහෙමත් නැත්නම් සුදු කරල් ඇති වෙන එක අඩු කරගන්න ඕන කරන කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඇති කියලා. මේ වෙනකොට ඔයාලගේ මේ කොළ හකුලන දලඹු හානිය. එහෙම නැත්නම් කොළ සුදු වෙන ලෙඩේ තියෙනවා නම් අමතක කරන්න එපා. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු දැනගන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන ගමන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඉදිරියේදී අපි හමු වෙමු.